hello welcome to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. අද මගේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ ශාක වර්ධනයට අවශ්‍ය මහා මූලද්‍රව්‍යයක් විදිහට සැලකෙන පොටෑසියම් මූලද්‍රව්‍ය අඩංගු අඩු මූලද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න පුළුවන් හිතා ගන්නවත් බැරි විදිහේ ප්‍රතිඵල අරගෙන දෙන දියර පොහොරක් ගැන. වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා වීඩියෝ එක ඔයාලට වටිනවා නම් like එකක් දාගෙන යන්න කියලා. අපි මුලින්ම බලමු මේ දියර පොහොර වගාවට එකතු කිරීමෙන් අපිට ලැබෙන වාසි ප්‍රයෝජන මොනවද කියලා. පැලයක් වර්ධනය වෙලා මල් හැදෙන වයසකට එනවනේ. ඒ කාලෙදී අපි මේ පැලයට මල් පිපීම උත්තේජනය කරන්න අවශ්‍ය පෝෂණය ලබා දෙන්න ඕනි. මේ පොටෑසියම් වල පෝෂණය නිසා තමයි ශාක පත්‍රවල පූටිකා විවෘත වීම සිදු වෙන්නේ. එතකොට තමයි ප්‍රභාස සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වෙන්නේ. ඒ වගේම ඔබේ වගාවේ මල් වේලීම, මල් කරල් හැලීම, මල් පිපෙන්නේ නැති ගැටලු වලට සාර්ථක විසඳුමක්. ඒ වගේම තමයි අපිට වතුර දාන්න අමතක වුණොත් අඩු තෙතමනයකදී වුණත් ශාකයේ නොනැසී පැවතීමට මේ පොටෑසියම් උදව් වෙනවා. අපි දැන් බලමු මේ වටිනා දියර පොහොර එක ගෙදරදීම හදාගන්න ආකාරය. අපිට මෙතනදී අවශ්‍ය වෙනවා ඕනෑම වර්ගයක කෙසෙල් මුවයක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කෑමට එකතු කරගන්න කෙසෙල් මුව වර්ග වගේම කෑමට ගන්නේ නැති කෙසෙල් මුව වර්ගයක් තියෙනවානේ. ඉතින් ඒ වගේ ඕනෑම වර්ගයක් අපිට මෙතනදී ගන්න පුළුවන්. ඊළඟට අපිට ඕන වෙනවා දුඹුරු සීනි. මෙතනදී සීනි වල ප්‍රමාණය තීරණය වෙන්නේ ඔයාලා ගන්න කෙසෙල් මුවේ බර අනුව. ඒ කියන්නේ ඔයාලගේ කෙසෙල් මුවේ කිලෝග්‍රෑම් 1ක් නම් ඒකට සීනි කිලෝග්‍රෑම් 1ක් ඕන වෙනවා. තෝරගත්තු කෙසෙල් මුවය ඔයාට පුළුවන් තරම් සියුම් වෙන්න කපා ගන්න. කෑලි පොඩි වෙන තරමට තමයි ගොඩක් හොඳ. මේ ටික පියන වහන්න පුළුවන් භාජනයකට දාගන්න. ඒකටම සීනි ටික එකතු කරලා හොඳින් කලවම් කරන්න. වාතය ඇතුල් නොවෙන්න මූඩිය තද වෙන්න වහගන්න ඕනි. සතියකට පස්සේ ඔයාලට මේ වගේ දියරයක් හැදලා තියෙනවා බලා ගන්න පුළුවන්. කෑලි ටික අයින් වෙන විදිහට පෙනේරයකින් හරි රෙදි කෑල්ලක් හරි පාවිච්චි කරලා මේ දියර එක හොඳින් පෙරා ගන්න. කෙසෙල් මුව දියර පොහොර එක වගාවට එකතු කරනකොට දියරෙන් කොටස් 1කට ජලයේ කොටස් 5ක් එකතු කරලා වගාවට යොදන්න. එහෙම නැත්නම් ස්ප්‍රේ බොටල් එකක් පාවිච්චි කරලා ශාක පත්‍ර වලට ඉසින්නත් පුළුවන්. මෙතනදී හොඳම වෙලාව තමයි උදේ 8ත් 10ත් අතර කාලය. හේතුව උදේ 8ත් 10ත් අතර තමයි ශාක පත්‍ර වල පූටිකා හොඳින් විවෘත වෙලා තියෙන්නේ. මේ ඉතා සාර්ථක පොටෑසියම් බහුල කෙසෙල් මුව දියර පොහොර එක ඔයාලගේ වගාවටත් යොදාගෙන ප්‍රතිඵල අපිටත් පහලින් කමෙන්ට් කරන්න. ගෙවතු වගාව සම්බන්ධ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.